අද අපි මේ ඇවිල්ලා ඉන්නේ නන්දොන් ඉන්දුස් පාක් කියන යොක් එකට. මේ යොක් එක තියෙන්නේ සෝල් සබ්වේ එකේ. නැත්නම් කොරියාවේ සෝල් නගරයේ ආශ්‍රිතව ඉන්චොන් ඒ වගේම ඒ ආශ්‍රිතව දිවෙන උමන් මාර්ග පද්ධතිය තුල තිබෙන එක යොක් එකකට. මේ නන්දොන් ඉන්දුස් පාක් යොක් එකේ ඉඳන් අපි සොන්නාම් කියන යොක් එකට ගිහිල්ලා කොහොමද මේ කොරියාවේ උමන් මාර්ග පද්ධතිය භාවිතා කරලා කොහොමද අපි හැකි ඉක්මන් අපිට අවශ්‍ය තැනට ළඟා වෙන්නේ කියලා බලන්න. උමන් මාර්ග පද්ධතිය භාවිතා කරනවා නම් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මෙන්න මේ කියන කාඩ් එකක් අපි ළඟ තියෙන්න ඕනේ. ඉතින් මේ කෙතොන් කාඩ් එකක් ඔයාලට පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් කොරියාව තුල තිබෙන GS25 ඒ වගේම 7-Eleven වගේ මාර්ට් වලට ගිහිල්ලා ඕනෑම තැනකින් පහසුවෙන් ලබා ගන්න පුළුවන් මානමක් වැනි මුදලකට මෙම කෙතොන් කාඩ් එකක් ලබා ගන්න පුළුවන්. වාහන කාඩ් පාත රීචාර්ජ් කරගෙන ඉවර වෙලා කෝච්චියට නගින්න කොහොමද කියලා බලමු. මේ තියෙන්නේ කොරියාවේ තියෙන කෝච්චි වල යන්න තියෙන කාඩ් එක සල්ලි දාන මැෂින් එක. මේකට සල්ලි දාලා ඉවර වෙලා අපේ ඒ කාඩ් එක රීචාර්ජ් කරගත්තට පස්සේ තමයි අපිට හැකියාව තියෙන්නේ කෝච්චියට ගොඩ වෙන්නේ. මේ මැෂින් එකේ භාෂාවල් 4ක් තියෙනවා. කොරියානු භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ඒ වගේම තවත් භාෂාවල් 2ක් තියෙනවා. අපිට ලේසි භාෂාව තමන්ට හසුරවන්න පුළුවන් පහසුම භාෂාවෙන් මේ කාඩ් එක රීචාර්ජ් කර ගැනීමේ හැකියාව තිබෙනවා. අපි ඉස්සෙල්ලාම බලමු අපිට ලේසි ඉංග්‍රීසි භාෂාවනේ. ඒක නිසා ඉස්සෙල්ලාම ඉංග්‍රීසි භාෂාවෙන් කොහොමද මේ ඉංග්‍රීසි භාෂාව තියෙන අයිකන් එක ක්ලික් කරලා මේ කාඩ් එක රීචාර්ජ් කරගන්න කියලා. ඉතින් අපි ඉංග්‍රීසි භාෂාව තියෙන අයිකන් එක ක්ලික් කරා. ඊළඟට අපි කරන්න ඕනේ මෙම කාඩ් එක මේ රීචාර්ජ් කරගන්න මේ මැෂින් එකේ අදාළ ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානයේ මේ කාඩ් එක තියන්න. ඊට පස්සේ මේ කාඩ් එකේ කීයක් තියෙද කියලා ඉහළින්ම වැටෙනවා. ඔබට පේනවා ඇති මේ පුළුල් තිරේ මත විවිධ අගයන් සඳහන් කරලා තියෙනවා. මානම, ඕචනම, සංචනම වගේ විවිධ අගයන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිට මේ අපේ ප්‍රවාහන කාඩ් පතට මුදල් කීයක් අප්ලෝඩ් කරන්න ඕනද නැත්නම් මුදල් කීයක් දාන්න ඕනද කියලා අපි ඉස්සලාම මේ තිරේ මත තිබෙන අපි යොදන මුදල් ප්‍රමාණය සඳහන් මුදල් ඇතුල් කරන ස්ථානයේ මුදල් ඇතුල් වෙලා තිබ්බහම මැෂින් එකෙන් ඔටෝම ගන්නවා සල්ලි ටික. අරගෙන ඉවර වෙලා අදාළ මුදල් ප්‍රමාණය මේ ආකාරයෙන් කාඩ් එකට රීචාර්ජ් වෙනවා. මෙතන තමයි ප්‍රධාන පිවිසුම. මේකට මෙම පිවිසුමේ තියෙන ස්වයංක්‍රීයව වැඩ කරන මැෂින් එකට කාඩ් එක තිබ්බහම ඉබේම දොර ඇරෙනවා. ඊට පස්සේ තමයි අපිට ඇතුළට යන්න පුළුවන්. අපි යමු ඇතුළට. කෝච්චියේ එන ප්ලැට්ෆෝම් එක තියෙන ඉහළ. අපි ඉහළට යන්න ඕනේ. ඉහළට ගිහලා තමයි කෝච්චියට නගින්න ඕනේ. ඔය සබ්දෙන් කියන්නේ කෝච්චිය නම කියලා. කෝච්චියට ගොඩ 무슨 살이에요? 주연을 받겠습니다. 그렇구나. කල තියෙන ට්‍රාන්ස්ෆර් කියලා. අපි ඉන්චොන් ලයින් නම්බර් 1 වලට මාරු වෙද්දී නැත්නම් ගියයන් යන කෝච්චියට මාරු වෙන්නයි මේ සූදානම් වෙන්නේ. ගියයන් යන කෝච්චියට මාරු වෙද්දී අපිට පුළුවන් මෙතනින් කොහෙද අපි යන්න ඕනේ කියලා මේ බෝඩ් වලින් බලා ගන්න. හරිම පහසුයි. හැම යොක් එකකම ඇතුළේදී මාරු වෙද්දී ඉහළ ගහලා තියෙනවා කොහෙටද යන්න තියෙන්නේ කියලා. ඒක නිසා උඩ තියෙන බෝඩ් එක බලාගෙන අපිට පුළුවන් කෝච්චිය තියෙන්නේ කොයි ප්ලැට්ෆෝම් එකේද කියලා හොයාගන්න. 이번 역은 중앙.
근처는 혼잡 하오니 객실 안쪽으로 도시에 이동해 도시에 주시기 내려가라. 바랍니다. අපි සොන්නම් වලට ආවා. අපේ ගමනේ අවසානයට ළඟා වෙලා තියෙන්නේ. එහෙනම් ගිහින් එන්න.